හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ මෙන්න මේ watch Ultra කියන watch එක ගැන වාට සම්පූර්ණ විස්තර තමයි දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මේ watch එක මීදී ගන්න විදිහ සහ මේ watch එකේ features ඒ වගේම box එකේ අඩංගු වෙන දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් වාට බලා ගන්න ඕනේ. ඉතින් වීඩියෝ දෙකට වෙන like එකක් දාලා channel එක subscribe කරලා set කරලා අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ watch එකේ එන්නේ මෙන්න මේ වගේ box එකක්. ඉතින් මෙතන උඩම සඳහන් වෙනවා i20 Ultra 3 කියලා. ඒ වගේම මේකේ color එක gold, ඒ වගේම මේක black color එකකින් වාට මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන සඳහන් වෙනවා 100ක් OGL කියලා. ඒ වගේම මෙතන Super AMOLED කියලා එනවා. ඉතින් ඒ වගේම Hi Watch Ultra GLS කියලා මේකේ app එකේ logo එකක් එනවා. ඒ වගේම big 2.3 කියලා එනවා. ඒ වගේම මේකත් එක්ක වාට boys earphone එකක් හම්බ වෙනවා, bluetooth එකක්. ඉතින් ඒ වගේම මේක 10 in 1 set එකක්. ඉතින් මේකේ ඉස්සරහන සඳහන් වෙනවා. ඉතින් මේකේ side එකෙත් අපිට සඳහන් වෙනවා මේකේ නම. ඒ වගේම මේකේ back එක ගත්තොත් එහෙම මෙතන සඳහන් වෙන තුවා පේනවා ඇති Watch Ultra 3 space aluminium case කියලා. ඉතින් මිලිමීටර් 49යි. ඕකේ 5 generation එකක් තමයි මේක earphone එක. ඉතින් ඔයාලට මෙතන app එක download කරන විස්තර ටික සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම පොඩි විස්තරයක් තියෙනවා මේකේ. ඕකේ ඒ වගේම මෙතන magnet charger එකේ ෆොටෝ එකක් ඔයාලට පේනවා දාලා තියෙනවා. ඉතින් අපි මේක මුලින්ම unbox කරගෙන බලමු. ඉතින් මේක ඔන්ලයින් ඕඩර් කරලා තියෙන පැකේජ් එක තියෙන්නේ. මම මේක දැනට මාස කිහිපයක් යූස් කරා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඕකේ ඉතින් අපි මේක මුලින්ම අන්බොක්ස් කරගනිමු. ඕකේ ඉතින් මේකේ පැකේජින් එක නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. මොකද මම මේක යූස් කරපු හින්දා. ඕකේ ඉතින් ඔයාලට උඩින්ම යූසර් මැනුවල් එක තියෙනවා. ඉතින් අපේ watch එකේ ඉතින් මෙතන ඔයාලට පේන QR කෝඩ් එකක් තියෙන app එක download කරගන්න. ඒ වගේම watch එක සම්බන්ධ මෙතන Hi Watch Ultra GLS කරලා ඉතින් watch එක සම්බන්ධ පොඩි විස්තර ටිකක් තියෙනවා. ඕකේ call support කරනවා. ඒ වගේම ගොඩක් features තියෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් අයින් කරමු. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ watch එකේ දැනට අපිට හම්බෙල් තියෙන grip ටික ඔක්කොම තියෙනවා. ඉතින් මෙතන එකක් අඩුයි. ඒ කියන්නේ මෙන්න මේ model එකේ තියෙන black version එක අඩුයි. ඉතින් ඒක අයින් කරලා තියෙන්නේ මම. ඕකේ මුලින්ම අපි මේක ගත්තොත් අපි බලමු මෙන්න මේ earphone එක. ඉතින් 5 generation earphone එකක් අපිට හම්බ වෙනවා මේකේ free. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් ඉදීමු. ඉතින් අපි මුලින්ම ගමු අපේ watch එක. මේ තියෙන්නේ Hi Watch Ultra 3 කියන watch එක. ඉතින් මේක තමයි ඔයාලට මිලදී ගන්න පුළුවන් gold color එක. ඉතින් මේක පොඩ්ඩක් මම පාවිච්චි කරපු ඉඳලා damage වල තියෙන. ඒවට මේක එන packaging එකේ හොඳට තියෙනවා. ඕකේ අපි මුලින්ම මේක on කරනිමු. ඕකේ අපි ඒකත් පැත්තකින් තියමු on කරලා ඉවරලා. ඕකේ ඊට පස්සේ අපි මේකේ රබර් කේසින් එක ගමු. ඉතින් මේ watch එකත් එක්ක ඔයාලට හම්බ වෙන කේසින් එක තමයි මේක. transparent කේසින් එකක් හම්බ වෙනවා මේ watch එකට. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ කේසින් එක මේ විදිහට අපේ watch එකට සම්බන්ධ කරන්න. ඉතින් මේක සම්බන්ධ කරද්දී මුලින්ම ඔයාලා watch එක නැවත power down කරනින්න. මොකද මෙන්න මේ කේසින් එක පොඩ්ඩක් තද වැඩි. ඉතින් watch එකට ගන්නට fit වෙන්න තියෙන්නේ. ඕකේ ඉතින් මේක පොඩ්ඩක් අමාරුයි මේකට දාන්න. ඉතින් පොඩ්ඩක් try කරලා ඔයාලා මේක හිමිට දා ගන්න ඕන watch එකට. ඕකේ අපි මේක දාමුකෝ watch එකට කොහොම හරි. ඉතින් watch එක damage නොවෙන්න දාන්න. ඉතින් මම කිව්වේ මේකේ power button එකම auto wake up වෙනවා. ඕකේ ඕකේ දැන් අපි මේ watch එකට ගන්නට අපේ transparent casing එක add කරගත්තා. ඉතින් මෙතන අපි close කරලා මේක අයින් කරමු. ඉතින් ඒ වගේම මේක අපිට අපේ charge එක හම්බ වෙනවා. ඉතින් අපි charge එක එළියට ගමු. ඉතින් මෙතනින් අයිනෙන් තියෙන්නේ. ඕකේ ටිප් විදියටම දියලා තියෙන. ඉතින් මේ තියෙන අපේ magnet charge එක. ඉතින් ඔයාලට පුළුවන් මේ charge එක මෙන්න මේ පැත්ත මිද සම්බන්ධ කරලා මේක charge කරගන්න. ඕකේ අපි ඒක charger එක පැත්තකින් ඉදීමු. ඉතින් තවත් මේකේ cable එකක් තියෙනවා. ඒක තමයි අපේ earphone එක charge කරන්න තියෙන type C cable. ඉතින් එක පැත්තක USB A සහ අනිත් පැත්තේ USB type C. ඉතින් මේකෙත් type A port එකක් එන්නේ. ඕකේ ඉතින් මේ type C එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ earphone එක charge කරගන්න. ඉතින් ගොඩක් බර නැහැ earphone එක. ගොඩක්ම සැහැල්ලුයි. ඉතින් එකත් quality ඇති කියලා හිතනවා. අපි ඒක පස්සේ use කරලා බලමු. ඉතින් මේකේ පටි ගැන කතා කරොත් අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ gold color පටියක්. ඉතින් ඒ color එක පොඩ්ඩක් ගිහින් තියෙන්නේ. මොකද මම මේක මුලින් කිව්වා මේක මම ටික කාලයක් use කරා. use කරලා තමයි channel එක පටන් ගත්තට පස්සේ වීඩියෝ එක කරගත්තේ. ඕකේ ඊට පස්සේ yellow color එකක් හම්බ වෙනවා. ඉතින් මේක නම් ගොඩක් තැන් වලදී use වෙන්නේ නැහැ. මම නම් දැකලා නැහැ use කරන කට්ටිය. ඕකේ ඊට පස්සේ අපේ ජනප්‍රියම color එකක් වෙන orange color එක තියෙන. ඉතින් orange color එකකින් models දෙකක් එන එකක් මේ soft කියන්නේ සින්දු ගතියක් තියෙනවා. ඒත් එකේ මේ
පැටර්න් එකක් යන එකක් තියෙනවා. ඉතින් ඔය තමයි ඔරෙන්ජ් කලර් එකේ පටි දෙක. ඒ වගේම ලා රෝස පාට හුරු පටියක් තියෙන. ඉතින් මේක නම් ගර්ල්ස්ලාට තමයි ගොඩක්ම සෙට් වෙන්නේ. අපි එකත් එළියට ගමු. ඕකේ මේක නම් ගොඩක්ම ගර්ල්ස්ලාට තමයි සෙට් වෙන්නේ මෙන්න මේ කලර් එක. ඕකේ ඒකත් හොඳට තියෙනවා. ඉතින් ඒ වගේම අපිට තියෙනවා තව බ්ලැක් කලර් එකක්. මේක මම පෞද්ගලික යූස් කරපු එක. ඕකේ මේ බ්ලැක් කලර් එකේ තව version එකක් එනවා මෙන්න මේ orange එකේ මෙන්න soft ගතිය තියෙන එක. ඉතින් ඒක නෑ මේ set එකේ දැන් මං ගාව නැහැ ඒක ඇත්තටම. ඕකේ මේ watch එකේ තියෙන ඔච්චරයි boys. ඉතින් අපි මුලින්ම watch එක ගමු. ඕකේ අපි watch එක wake up කරා. ඉතින් මේ පැත්තට ගත්තන් පස්සේ වලට පේන ඇති උඩම බැටරි එක පෙන්වනවා. يعني Bluetooth sounds පෙන්වනවා. ඒ වගේ airplane mode එක පෙන්වනවා. flight mode එක. ඕකේ අපි මුලින්ම watch එක open කරන අපි බලමු watch එකේ තියෙන features. ඕකේ මුලින්ම මෙතන උඩම බැටරි එක පෙන්වනවා. Bluetooth සහ sounds පෙන්වනවා. ඒ වගේම airplane mode එක පෙන්වනවා. ඒ වගේම මෙතන Bluetooth අපිට on කරගන්න පුළුවන්. ඕකේ මෙතන hand icon එකක් තියෙන එක අපි on කරනවා. ඕකේ ඒ වගේම මෙතන watch එකේ QR code එක තියෙනවා. අපි ඒක පොඩ්ඩක් අයින් කරනවා. ඕකේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ torch එකේ on කරගන්න. ඔයාලට පේන මේ torch එක on වෙනවා. තමයි torch එක. ඒ වගේම mic සහ do not disturb mode එක සහ අපේ settings තියෙන. ඉතින් settings යටේ general වලින් අපිට පුළුවන් language එක වෙනස් කරගන්න. මේ animation එක default තියලා තියෙන්නේ මම. ඒ වගේම අපේ time settings තියෙන. ඉතින් ඒකත් ඔයාලට customize කරගන්න පුළුවන්. ඒත් එක්කම display and brightness level එක ඉතින් ඔයාලට මෙතන අඩු වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම watch එකේ mute unmute mode එකක් තියෙනවා. ඒ වගේ do not disturb එක conference කියලා මොඩ් එකක් තියෙනවා. ඉතින් ඒක නම් ඇඩ් කරන්න දෙයක් නැහැ. app view එක වලට පුළුවන් football ද list එකක් විදියට කියලා ඇඩ් කරන්න. ඉතින් මේ විදිහට තමයි ඇඩ් වෙන්නේ. ඉතින් අපි මෙතනින් back කියලා අපි football කියන එක දීලා බලමු. ඕකේ එතකොට මේ football එකක් විදියට තමයි ඉන්නේ boys. ඒක පොඩ්ඩක් අවුල් වගේ. ඉතින් අපි යමු watch එකේ මුලට. ඉතින් app view එක මම නම් දාලා තියෙන්නේ list menu එක. ඉතින් ඔයාලට පුළුවන් list menu එකෙන් ගන්නට. ඕකේ නැවත settings වලට ගියාම dynamic island එකක් open කරන්න වෙනවා. ඉතින් ඒක නම් set නෑ ගොඩක් දුරට ඒ dynamic island එක අවුල්. ඊට පස්සේ මෙතන watch mode ඉතින් ඔයාලට පුළුවන් වෙනස් කරගන්න. මම mobile phone එක කරා app එක connect කරලා ඔයාලට කියන්න කොහොමද මේක හරියටම කරගන්නේ කියලා. ඕකේ ඉතින් මම app view එකෙන් ඔයාලට පුළුවන් ගොඩක් දේවල්. ඒ වගේම මෙතන ඔයාලට පේන තව button ටිකක් තියෙනවා. ඉතින් අපි button and pause ගැන කතා කරමු. මෙතන speaker එකක් තියෙනවා. ඒ වගේම මෙතන තව button එකක් තියෙනවා. ඉතින් මේ button එක පුළුවන් run cycling football basketball ඒ වගේ මේක එක දේවල්ට access කරන්න පුළුවන්. ඒක වල පේන ඇති BPM එකේ බයනවා. ඕකේ අපි ඒක close කරමු. ඊට පස්සේ මෙතන අපේ button එක තියෙනවා. ඊට පස්සේ මෙතන on off button එක තියෙනවා. wake up button එක. ඉතින් ඒ වගේම මෙතන තමයි අපේ charging port එක එන්නේ. ඕකේ ඒ වගේම මෙතන තියෙනවා main microphone එක. ඉතින් app view එකෙන් ගත්තොත් ඔයාලට පුදුන call access කරන්න පුළුවන්. ඉතින් call log එකෙන් පෙන්නනවා. ඒ වගේ message music alarm weathers ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ watch එක phone එකට connect කරලා බලමු කොහොමද accurate වැඩ කරන්නේ කියලා. okay boys දැන් මම පෙන්නන්න යන්නේ කොහොමද මේ watch එක අපේ mobile phone එකට හරියටම connect කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලේ mobile phone එකේ bluetooth සහ hotspot on කරගන්න තාවකාලිකව. ඉතින් hotspot and bluetooth මයි on වෙලා තියෙන්නේ. ඕකේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ watch එකට ගිහිල්ලා watch එකේ bluetooth on කරන්න. ඉතින් අපි යමු මෙතන bluetooth menu එකට. ඕකේ ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ultra 3 කියන එක තමයි අපේ watch එකේ. ඉතින් on active කියලා පෙන්නනවා. ඉතින් අපි යන් අපේ watch එකට ඊට පස්සේ මෙතන මේකට ගියාන් පස්සේ ඔයාලට පේනවා ඉතින් ultra 3 කියන එක connect වෙලා තියෙන්නේ. ඉතින් එකෙන් ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් දේවල් පෙන්නනවා. ඒ වගේම user profile සේවාවට access කරන්න පුළුවන්. data කියන එකේ පොඩි තොරතුරු ටිකක් තියෙනවා. ඉතින් දැන් මේකේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හරියටම watch faces වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක ඕනනම් reset උනත් කරන්න පුළුවන්. ඉතින් reset option එක මේකේ තියෙනවා. ඉතින් මට මතක නැහැ කොතනද තියෙන්නේ. අපි අද එකකින් බලමු. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් device එක reset කරන්න. okay all watch faces වලට ගියාන් පස්සේ boys අපි ඔයාලට watch faces ටිකක් පෙන්නයි. ඉතින් ඒ අනිවාර්යෙන් wifi connect කරලා තියාගන්න ඕන. ඕකේ මෙන්න මේ විදිහට අපි ආන් පස්සේ boys ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා watch faces ගොඩක්. ඉතින් ඒවා ගොඩක් තාම download දෙන්නේ නැහැ. ඉතින් ඒවා download දෙන්න ඕනේ. ඉතින් අපි ඒවා download කරලා තමයි boys ඒවා download දෙලෙන්නේ.
ඕකේ මේක ඩවුන්ලෝඩ් වෙන්න කනෙක්ෂන් එක සාමාන්‍ය බලපානවා. ඉතින් කනෙක්ෂන් එක හොඳ නම් මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේක තමයි ඇප් එක HiWatch Ultra. ඉතින් ඇප් එක මම ඔයාලට ඇප් එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මේ තියෙන HiWatch Ultra කියන ඇප් එක. ඒ ඇප් එක හරහා පුළුවන් ඔයාලට මේ watch එක කනෙක්ට් කරගන්න. ඉතින් මම දැන් faces active කරන්න යන්නේ මොකද faces download දෙන්නේ නැහැ boys. අපි Wi-Fi connection එක පොඩ්ඩක් අවුල් නිසා. ඕකේ අපි මෙන්න මේකෙන් backup වෙමු දැන්. ඉතින් friends මේ watch එක මම order කරේ Daraz එකේ. ඉතින් මම description එකේ link එක සහ අපේ video එකේ මම photos කීපයක් දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ watch එක order කරන්න discount එකක් අනිවාර්යෙන් ඔයාලට හම්බ වෙයි. ඉතින් මම සියලු විස්තර දාන්නම් description එකේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේක මාස කිහිපයක් use කරු watch එකක්. ඉතින් හොඳ watch එකක්. ඔයාලත් තරම් බලන්න. ඉතින් video එක like එකක් දාන්න channel එක subscribe කරලා සිට තවත් විදිහ හම්බ bye. BS. ඉතින් friends මම කලින් කිව්වා වගේ මම මේ watch එක මේ දී ගත්තේ Daraz එකේ. ඉතින් මම දැන් ඔයාලට Daraz app එකට ගිහින් පෙන්නන්නම් මේ watch එක කොහොමද order කරන්න කියලා. ඕකේ ඔයාලට පේනවා මෙතන 49mm HiWatch i20 Ultra, i20 Ultra 2, i20 Ultra 2 7-in-1 කියලා ඉතින් පෙන්නනවා. ඒකේ ඔයාලා මිලදී ගන්නට මෙන්න මේ 10-in-1 කියන සෙට් එක ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන big 2.3 කියලා පෙන්නනවා. ඒ වගේම earphone කියලා පෙන්නනවා. ඉතින් මේකේ gold color එක තමයි මෙතන පෙන්නන්නේ. ඒ වගේම මෙතන ඔයාලට පේන්නේ මම කලින් කිව්වා වගේ black color එක තියෙනවා. මේක 7-in-1 එක. ඉතින් ඔයාලට පුළුවන් මම කලින් කිව්ව එක මිලදී ගන්නට. මේ තියෙන්නේ iWatch Ultra 23 කියන එක. ඉතින් Ultra 3 කියන එක. ඕකේ මේකේ price එක ඔයාලට පේනවා මෙතන 1599කට ලදී. ඉතින් ඔයාලට පුළුවන් මේ price එකම දැන් මිලදී ගන්නට. රුපියල් 2401 ප්‍රමෝෂන් එක කියන්නේ discount එකක් ඔයාලට හම්බ වෙනවා. මේක 4000යි count එකේ තියෙන්නේ.